ආයුබෝවන් තෙරුවන් සරණයි. ඉරු දින උදෑසන 6ට ජාතික නාලිකාවෙන් ජාතික රූපවාහිනියෙන් ඔබට තිලින කරන සදහම් පඬුර ගෙනෙන්නට අවසරයි. සම්මාදිට්ඨි වැඩසටහන ඔබේ දහම් පිපාසාව සංසිඳවන්නට අද දවසේ අප සූදානම්. ලොව කොතනක සිටියත් ජාතික නාලිකාව සමගින් ඉරිදා උදෑසන 6 වන විට ඔබ එක්කාසු වෙන වග අප දන්නවා. ඒ වගේම ජාතික රූපවාහිනී YouTube නාලිකාව ඔස්සේත් මෙය දර්ශනය වෙනවා, එය ශ්‍රවණය කරනවා, නරඹනවා කියලා අපි දන්නවා. ජීවිතයේට ඔබට අපට සැමට අවශ්‍ය වන්නේ නිවැරදි දිශානතිය. එය ලබා ගන්නට විවිධ ක්‍රම තියෙනවා. හැබැයි දහම ආශ්‍රය කරගෙන තමන්ගේ දිශානතිය, තමන්ගේ පැවැත්ම සකසා ගන්නා බොහෝ දෙනාට මෙලොව පරලොව සුගතිගාමී වන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඒ කාරණ කොටගෙනමයි ජාතික නාලිකාවේ මේ සම්මාදිට්ඨි වැඩසටහන ඔබට තිළින කරන්නට යෙදෙන්නේ. ඒ වගේම මේ මැදිරියට පැමිණ මේ උතුම් සත්කාරණාව සමගින් එකතු වන්නටත් ඔබට අවශ්‍ය පරිසරය අප නිර්මාණය කර දී තිබෙනවා. දුරකථන අංක දෙකක් තියෙනවා. කතා කරන්න පුළුවන් ඒට 0112 50 10 54. ඒ වගේම 077 17 80 753. තිරේ දිස් වෙන ඒ අංක දෙකෙන් එකක් අමතන්න. පවුලේ සිය පිරිවර දාමයේ සමගම ජාතික රූපවාහිනියේ මැදිරියට පැමිණ මේ දහම් ගඟුල සමගින් බැතිබර දායකත්වයන් එක්කාසු කරමින් ඔබට පුළුවන්කමක් ලැබෙනවා අප සමග අත්වැල් බැඳ ගන්න. ලොව කොතනක සිටියත් මේ උතුම් සත්කාරණාවට එකතු වන්නට සහ බැතිබර දායකත්වයන් එක්කාසු කරන්නට සිත් පහළ වෙන ඔබටත් පුළුවන් ඒ සඳහා අවස්ථාලාභය ගන්න. ඒ වගේම ආයතනගතව විවිධ ආයතනගත පිරිවර දාමයන් අපෙන් විමසනවා කොහොමද මේ සඳහා දායකත්වය ලබා ගන්න කියලා. අපි කලින් සඳහන් කරපු දුරකථන අංක අමතලා ඔබටත් පුළුවන් අප සමගින් මේ සම්මාදිට්ඨි වැඩසටහනට බැතිබර දායකත්වයන් එක්කාසු කර මෙය ලෝකයටම තිළින කරන්නට අපි ආරාධනා කරන ඔබ සැමටම මේ සඳහා සිත් පහළ කරගන්න සහ ඒ සමගින් අත්වැල් බැඳ ගන්න. අප ඊටාම ගෞරව නමස්කාරයෙන් අද දවසේ සම්මාදිට්ඨි වැඩසටහනට ආරාධනා කරන්නට යෙදුණු කෑගල්ලේ ආදිච්ච වංශ අපේ හාමුදුරන් වහන්සේ ඔබ වහන්සේට ගෞරව නමස්කාරයෙන් අපි ආරාධනා කරනවා අපට උතුම් වූ සද්ධර්මයේ දේශනා කරන්නට. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තෙරුවන් සරණයි පින්වත් මහත්තයා, ශ්‍රද්ධාවන්ත පින්වතුනි, සම්මා දිට්ඨි ධර්ම දේශනාමය වැඩසටහන සමග අදත් ඉරිදා උදෑසන එකතු වෙන ඔබ හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ධර්මානුශාසනාව තුළින් ඔබ හැම දිනාටම දහමින් නිවී සැනසීගේ ජීවිතයක් ඇති කරගන්නට වාසනාව ලැබෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, ඔබ මේ මොහොතේ මේ ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ශ්‍රී සද්ධර්මයයි. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේ ධර්මයක් දේශනා කරන විට, ඒ කියන්නේ පින්වත් මහත්තයා, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තථාගත පවේදිතේ ධම්ම විනයේ දේශියමානි. තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද ධර්මය දේශනා කරන කල්හි. එතකොට දැන් අපි මේ දේශනා කරන්නේ අපිට අපේ දෙමාපිය කියලා දීපු දෙයක් නෙමෙයි. එහෙම නැත්නම් අපේ ගුරුවරු කියලා දීපු දෙයක් නෙවෙයි. ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ විසින් වදාරන්නට යෙදුන ධර්මය තමයි අපි මේ අපේ පින්වතුන්ට මේ කියලා දෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ වගේ ධර්මයක් දේශනා කරන විට කාරණා 6ක් මත පිහිටලා ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට කියනවා. ඒ කාරණා 6 මත පිහිටලා යම් කිසි කෙනෙක් ධර්මයේ ශ්‍රවණය කරනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කෙනා ඒ කාන්තේම මේ ධර්ම මාර්ගයට බැස ගන්නවා කියනවා. ඒ කියන්නේ ඒ කෙනා ඒ කාන්තේම අවබෝධයක් කරා ගමන් කරනවා. ඒ කාරණා 6 තමයි පින්වතුනි සුස්සුසති සෝතං ඕදහති අඤ්ඤාචිත්තං උපට්ඨපේති අත්තං ගන්හාති අනත්තං රිංචති අනුලෝමිකාය කන්තියා සමන්නාගතෝ හෝති. මේ කියන්නේ පින්වතුනි සුස්සුසති, මේ ධර්මයට බලවත් කැමැත්තකින් මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට කියනවා. සෝතං ඕදහති, මේ ධර්මයට කන් යොමාගෙන මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියනවා. අඤ්ඤාය චිත්තං උපට්ඨපේති, මමත් මේ ධර්මය අවබෝධ කරගන්න ඕනි කියන බලවත් කැමැත්ත ඇති කරගෙන මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට කියනවා. අත්තං ගන්හාති අනත්තං රිංචති,
අර්ථය ගන්නට කියනවා මේ ධර්මයේ අනර්ථය අතහරින්න කියනවා. අනුලෝමිකාය කන්තියා සමන්නාගතෝ හෝති. මේ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස නැවත නැවතත් තමා තුලින්ම මේ ශ්‍රී සද්ධර්මය විමසන්ට කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙන්න මේ කාරණා 6 මත පිහිටලා යම් කිසි කෙනෙක් මේ ධර්මයේ ශ්‍රවණය කරනවා නම් ඒ කියන්නේ ඒකාන්තයෙන්ම මේ ධර්ම මාර්ගයට බැස ගන්නවා. එහෙම නැත්නම් ඒ කෙනා ඒකාන්තයෙන්ම අවබෝධයක් කරා ගමන් කරනවා. එතකොට අපිට තේරෙනවා පින්වත් මහත්තයා අපි මේ ධර්මයේ ශ්‍රවණය කරන විදිහේ වැරද්දක් මිස වැරද්ද අඩුපාඩුව තියෙන්නේ මේ ධර්මේ නෙවෙයි. අපි හැමදෙරේ තරහ අවසර දැන් සාමාන්‍යයෙන් 365 දවසෙම බණ කියන රටක් කියලා කියනවා. 365 දවසෙම බණ අහන රටක් කියලා කියනවා. අපිම නිකන් වැරද්දක් කියනවා. අනේ ওই බණ කිව්වට බණ ඇහුවට අපට අපේ රට මෙහෙමයි කියලා. බැලින්නම් අපි අර කාරණා 6 සම්පූර්ණ කරගන්න නැති නිසා තමයි මේ අගතිය. අන්න ඒකයි ප්‍රශ්නේ. ඒක තමයි මේ මිනිස්සු තුල තියෙන ප්‍රශ්නේ කියන්නේ ධර්මය අහනවා. ධර්මය අහන්න පුළුවන්. ධර්මයේ කියන්නත් ලේසි. ධර්මය අහන්නත් ලේසි. හැබැයි පින්වත් මහත්තයා අමාරුම දේ මේ ධර්මය තමන්ගේ ජීවිතයට එකතු කරගන්න එක. ප්‍රායෝගිකව එකතු කරගන්න එක. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළා. බුදු කෙනෙක් පහළ වෙලා මේ ධර්මයේ දේශනා කළත් තවත් කෙනෙකුට බුදුරජාණන් වහන්සේට බෑ මේ ධර්මයේ බලෙන් අවබෝධ කරවන්නට. මේ ධර්මය අහන කෙනා තුල තියෙන්නට ඕන යෝනිසෝ මනසිකාරය. ඒ යෝනිසෝ මනසිකාරය තුලින් තමන් මේ ධර්මයේ නිතර නිතර සිහි කරන්න ඕනේ. නුවණින් විමසන්නට ඕනේ. එතකොට ඒ කෙනා තමයි. එතකොට මේ අපි දැන් කාරණා 6ක් කතා කරා. එතකොට මේ කාරණා 6 දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ ධර්මයේ ශ්‍රවණය කරනකොට මෙන්න මේ කාරණාවල පිහිටලා ධර්මයේ ශ්‍රවණය කරන්න කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේම දේශනා කරන්නේ ඒ කාරණා 6 මත පිහිටලා යම් කිසි කෙනෙක් ධර්මයේ ශ්‍රවණය කරනවා නම් ඒ කෙනා ඒකාන්තයෙන් මේ ධර්ම මාර්ගයට වැස ගන්නවා. එහෙම නැත්නම් අවබෝධයක් කරා ගමන් කරනවා. ඉතින් අපේ පින්වතුනුත් මේ ධර්මයට බලවත් කැමැත්තක් ඇති කරගෙන මමත් මේ ධර්මය අවබෝධ කරගන්නට ඕන කියන බලවත් කැමැත්ත තමන් තුළ ඇති කරගෙන මේ ධර්මයට කන් යොමාගෙන මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ඔබටත් මේ උතුම් ධර්මයේ පිළිසන්න ලබන්නට වාසනාව ලැබේවි. ඉතින් අද මේ ධර්ම දේශනාවට මම මාතෘකා කරගන්නට යෙදුනේ මේ ගිහි ගෙදර වාසය කරන පින්වතුන්ට ඊටාම වටින දහම් කාරණා රැසක් සඳහන් වෙන සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාවේ නම තමයි වියග්ගපජ්ජ සූත්‍රය. මේ වියග්ගපජ්ජ කියලා මේ සූත්‍ර දේශනාව සඳහන් කරන්නේ මේ දීඝජානු කෝලිය කියලා පුද්ගලයෙකුට බුදුරජාණන් වහන්සේ මේ දහම් කාරණා දේශනා කරන්නේ. ඉතින් මේ දීඝජානු කෝලිය කියන්නේ වියග්ගපජ්ජ කියන කුලේ පුද්ගලයෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ කෝලිය ජනපදයේහි කක්කරපත්ත නම් වූ නියංගමේ වාසය කරන විට මේ අපි අර කලින් කතා කරපු දීඝජානු කෝලිය බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නට යනවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්නට ගිහිල්ලා හරි ප්‍රඥාවන්ත ප්‍රශ්නයක් අහනවා. ඒ මොකද්ද මේ දීඝජානු කෝලිය බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ? මේ දීඝජානු කෝලිය බුදුරජාණන් වහන්සේ කියා සිටිනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අපි මේ ගිහි ගෙදර වාසය කරන උදවිය. ඉතින් අපිට මේ අඹදරුවෝ ඉන්නවා. අපි ඒ වගේම කසීසලු දරන, මිල මුදල් පරිහරණය කරන, රන් රිදී පරිහරණය කරන, කාම භෝගී ජීවිත ගත කරන උදවිය අපි. ස්වාමීනි අපිට ඒ කියන්නේ මේ දීඝජානු කෝලිය කියන්නේ මේ අපිට මේ හැම වෙලෙම මේ ධර්මයේ පුරුදු කරන්නට හැකියාවක් නැහැ. ඒතකොට අපි මේ කාම භෝගී ජීවිතය ගත කරන ගමන් අපිට පුරුදු කරන්න දෙයක් කියලා දෙන්න කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ විමසනවා ස්වාමීනි අපිට මොන වගේ දෙයක් පුරුදු කරොත්ද ඒ දේ මේ ජීවිතයේදී හිතසුව පිණිස පවතින්නේ? මොන වගේ දෙයක්ද අපිට පරලෝක හිතසුව පිණිස පවතින්නේ කියලා විමසනවා. දැන් බලන්න මේ කොච්චර මේ ප්‍රඥාවන්ත ප්‍රශ්නයක්ද කියලා. දැන් මේ ගිහි උදවිය කොච්චර ස්වාමීන් වහන්සේලා ඇසුරු කරත් මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් මුණ ගැහුණාම මේ කවුරුත් මෙහෙම ප්‍රශ්නයක් අහනවද? දැන් කාලේ තියෙන ප්‍රශ්නයක්මයි. දැන් කාලේ මේ තියෙන ප්‍රශ්නයක් ඇත්තරම නේ. එතකොට දැන් මේ ගිහි ගෙදර වාසය කරන අයට අපිට කියන්න බෑ මේ පැය 24ක් භාවනා කරන්න කියලා. ඒ මොකද මේ හැමෝටම මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා මේ එකම මාර්ගයක යන්න අමාරුයි. ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙලා මිනිස්සු එහෙම කරේ නැහැ. ඉතින් මේ වගේ ප්‍රඥාවන්තව දැන් බුදුරජාණන් වහන්සේ විමසනවා මේක ගිහිල්ලා. අපි මේ කාම්භෝගී ජීවිත ගත කරනවා. අපි මොන වගේ දෙයක්ද අපි පුරුදු කරන්න ඕනේ? මොන වගේ දෙයක් පුරුදු කරොත්ද අපිට මේ ජීවිතයේදී හිතසුව පිණිස පවතින්නේ? ඒතකොට දැන් බලන්න මේ ජීවිතේ පමණක් නෙමෙයි මහත්තයා. පරලෝකේ ගැනත් විමසනවා. දැන් අපි වර්තමානයේ හිතන්නේ නැතිම දෙයක් මේක. මේ සමාජයේ මෙච්චර දුස්සීලකම් බහුල වෙලා තියෙන්නේ නේ, මෙච්චර ප්‍රශ්න බහුල වෙලා තියෙන්නේ පරලෝක ගැන හිතන්නේ නැහැ. මේ ජීවිතේ මරණින් මෙහා කොටස විතරයි මිනිස්සු දකින්නේ සහ සිතන්නේ.
එතකොට දැන් මේ ඇත්තටම වර්තමානයේ මේ දැන් අපේ පින්වතුන්ටත් මේ ප්‍රශ්න ඇති. අපි දැන් කාමභෝගී ජීවිත ගත කරනවා. එතකොට අපි කොහොමද මේ ධර්මය පුරුදු කරන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ හරි ලස්සන කාරණා කීපයක් මේ දීඝජානු කෝලියට කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දීඝජානු කෝලියට කාරණා 4ක් පවතිනවා කියනවා. ඒ කාරණා 4 පුරුදු කිරීමෙන් මේ ජීවිතයේදී හිතසුව පිණිස පවතිනවා කියනවා. තවත් කාරණා 4ක් පවතිනවා කියනවා. ඒ කාරණා 4 පරලෝකෙදී හිතසුව පිණිස පවතිනවා කියනවා. මොනවද මේ ජීවිතයේදී හිතසුව පිණිස පවතින කාරණා 4? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්තතා, සමජීවි කතා කියන මෙන්න මේ කාරණා 4. එතකොට මොකක්ද මේ උට්ටාන සම්පදාව කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ දැන් මේ දේශනා කරන්නේ මේ කාරණා 4 පුරුදු කරන්න කියනවා. ජීවිතේ යහපත් කරගන්නට පුළුවන් කියනවා. මේ ජීවිතේ යහපත් ආකාරයට ගෙවන්නට පුළුවන් කියන මේ ජීවිතේ මේ කාරණා පුරුදු කිරීමෙන් සාර්ථකව Tamanට ජීවිතය ගත කරන්න පුළුවන් කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පළවෙනි කාරණාව තමයි උට්ටාන සම්පදාව. මොකද්ද මේ උට්ටාන සම්පදාව කියලා කියන්නේ? එතකොට දැන් මේ ගිහි පින්වතුන් ගත්තොත් ඔබ මොකක් හරි ජීවිකාවක් කරලා තමයි තමන්ගේ ජීවිතය ගත කරන්නේ. ඒ කියන්නේ රැකිරක්ෂාවක් කරන්නට ඕනේ. එහෙම නැත්නම් වෙලහෙල දාන් කරන්නට ඕනේ. එහෙම නැත්නම් මොකක් හරි ගොවිතැන්පත් කරන්නට ඕනේ. ගව පාලනය කරන්නට ඕනේ. මොකක් හරි දෙයක් කරලා තමයි ඔබ ඔබගේ ජීවිතය ගත කරන්නට ඕනේ. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කටයුත්තෙහිලා අලස වෙන්න එපා කියනවා. දැන් අලස වෙන්න එපා කියනවා. අලස වෙන්නේ නැතුව කටයුතු කරන්න කියනවා. ඒ වගේම ඒ කටයුත්තෙහිලා තමන් දක්ෂ පුද්ගලෙක් වෙන්න කියනවා. ඒ කියන්නේ මහත්තයා තමන් මොකද්ද කරන්නේ? ඒ කියන්නේ තමන් තමන්ගේ ජීවිතේ ඉබිකම් කරලා බැලුවොත් තමන් මොකක් හරි මේ ජීවිතේ ගත කරන්නට කරනවා. තමන් තුළ බලාපොරොත්තුවක් තියෙනවා තමන් සාර්ථක වෙන්නට ඕනේ කියලා. ඒතකොට එහෙම බලාපොරොත්තුවක් තිබ්බ පණෙන් සාර්ථක වෙන්නේ නැහැ. අලස වෙන්නේ නැතුව කටයුතු කරන්නට ඕනේ. අපේ හැමදෙනා ගොඩක් අය තමන්ගේ වෘත්තිය කරගෙන යනවා. නමුත් වෘත්තියේ කරන්න ඕන දේවල් ටික නොකර හැම තැනටම බැන තමන් අලස වෙලා වැඩ කටයුතු කරනවා. ඒක තමයි. ඒ කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උපායශීලී විමර්ශන කුසලතාවය යුක්ත වෙන්න කියනවා. ඒ කියන්නේ තමන් කරන කටයුතු හොඳට අධ්‍යයනය කරන්නට ඕනේ. එතකොට දැන් තමන් මේ ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාරය කොහොමද දියුණු කරගන්නේ? ඒකේ දේවල් කල්පනා කරන්න ඕනේ. يعني බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපායශීලී විමර්ශනශීලී කුසලතාවයෙන් යුක්ත වෙන්න කියන. ඒ කියන්නේ අනලස වෙන්න කියනවා. අලස වෙන්න එපා කියනවා. තමන් කරන කාරණාවේ තමන් හොඳ දක්ෂ පුද්ගලයෙක් වෙන්න කියනවා. ඒ වගේම තත්රූපායාස විමර්ශන කුසලතාවයෙන් යුක්ත වෙන්න කියනවා. ඒ කියන්නේ තමන් කරන කටයුතු සාර්ථක කරගන්න තමන් තුලින්ම විමසන්න ඕනේ. තමන් ඊළඟට මොකද්ද කරන්නේ? අන්න ඒ පුද්ගලයා තමයි මහත්තයා මේ සාර්ථක වෙන්නේ. දැන් අපි මොනවද කරන්නේ වුණාට? දැන් අපි ප්‍රාර්ථනා කරනවා. දැන් අපි මේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා සෑය බෝධිය ළඟට ගිහිල්ලා අත් දෙක එකතු කරලා ප්‍රාර්ථනා කරනවා. එහෙම නැත්නම් පළතුරු වට්ටියක් කරන් දේවාල ගාන යනවා. එහෙම නැත්නම් නැකතට කිරි උතුරවනවා. එහෙම නැත්නම් නැකතට ගෙපොළ කපලා වැඩ පටන් ගන්නවා. දැන් මහත්තයා බලන්න මේ කිසිම දෙයක් කරන්නේ නැති බටහිර මිනිස්සු දියුණු වෙන්නේ මොකද? වැඩ කරනවා. ඒ මිනිස්සු කළ යුතු දේ කරනවා. අපි කරන්නේ මොකක්ද? අපි නොකළ යුතු දේ කරනවා. අපි කළ යුතු දේ කරන්නේ නැහැ. දැන් මේ කාරණා දැන් අපි ගත්තොත් මේ බටහිර මිනිස්සු දියුණු වෙනවා අපිට පේනවා. ඉතින් බටහිර මිනිස්සු අනලසයි. අලස නැහැ. නේ? ඒ මිනිස්සු එතකොට දක්ෂයි. තමන් කරන කටයුත්තේලා දක්ෂයි. අර මහත්තයා කිව්වා වගේ අපි අනිත් මිනිස්සුන්ට බැන බැන ඉඳලා හරියන්නේ නැහැ. අනිත් මිනිස්සුන්ට බැන්නා කියලා තමන්ගේ අඩුපාඩු හැදෙන්නෙත් නැහැ. දැන් අපි අපේ මිනිස්සු තුල තියෙන අපි හැමෝගෙම තුල තියෙන මේ හරි නරක පුරුද්දක් මේක. අපි අනිත් මිනිස්සු ගැන හොයනවා. අපි මිනිසුන්ට බයිනවා. අපි මිනිසුන්ගේ දරුවන්ගේ අඩුපාඩු හොයනවා. අනිත් මිනිසුන්ගේ පවුල් ගැන හොයනවා. මේ රටේ පාලකයන්ට බයිනවා. ඉතින් මුලින්ම තමන් හැදුනොත් ඒක තමන්ට හිතසුව පිණිස පවතිනවා. මේ තමන්ට දියුණු වෙන්නට පුළුවන්. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන උට්ටාන සම්පදාය යුක්ත වෙන්න කියනවා. පළවෙනි කාරණාව කියන මේ ජීවිතයේදී හිතසුව පිණිස පවතිනවා කියන. එතකොට මේ උට්ටාන සම්පදාය යුතුව කටයුතු කරනකොට ඒ කියන්නේ අනලසව කටයුතු කරනකොට එතකොට තමන් කරන කාරණාවිලා දක්ෂ පුද්ගලයෙක් විදිහට කටයුතු කරනකොට එකිනෙකට භෝග සම්පත් උපදිනවා. එකිනෙකට ඒකාන්තයෙන් භෝග සම්පත් උපදිනවා. ඒ කියන්නේ තමන් මහන්සි වෙලා වැඩ කරන්නට තමන් දියුණු වෙනවා. තමන්ට භෝග සම්පත් උපදිනවා. අන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධනයට නිසි ආරක්ෂාව සපයන්න කියනවා. ඒ කියන්නේ මේ ධනෙහි ලෝභකමින් ගොඩ ගහ ගන්නට කියනවා නෙමෙයි. ඒ ධනය මේ අකාලේ විනාශ වෙලා යන්නේ නැත්තම්. ඒ කියන්නේ රජවරු ගන්නෙ නැත්තම්, පාලකයෝ ගන්නෙ නැත්තම්, තමන්ගේ දරුවෝ මේ ධනෙ විනාශ කරලා දාන්නේ නැත්තම්, ස්වාභාවික විපතකට මේ ධනෙ හසු වෙන්නට දෙන්නේ නැතුව ඒ විදිහ තමන්ගේ ධනෙ ආරක්ෂා කරගන්න කියනවා. එතකොට මේ ධනෙ ආරක්ෂා කර ගැනීම. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා ඒකට ආරක්ක සම්පදා විදියට.
බුදුරජාණන් වහන්සේ දෙවනි කාරණාව විදිහට පෙන්නලා දෙනවා මේ ජීවිතයේදී හිතසුව පිණිස පවතින කාරණාවක් කියනවා තමන්ගේ ධනයට නිසි ආරක්ෂාව සපයන්න කියනවා. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි අපිට වැදගත්ම කාරණාව. හැබැයි තුන්වෙනි කාරණාව අපිට වැදගත් වුණාට අපිට මේ කාරණාව තෝරා බේරා ගන්නට පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. තුන්වෙනි කාරණාව තමයි පින්වත් මහත්තයා කල්යාණ මිත්‍රතාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නට කියනවා. ඒ කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම ඒ කියන්නේ මේ ජීවිතයේදී හිතසුව පිණිස පවතිනවා කියනවා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම්කිසි ගමක වේවා, නියංගමක වේවා, තරුණයෝ හරි, මෝරපු ගති හරි පුද්ගලයෝ ඉන්නවා නම් මෙන්න මේ කාරණා හතරෙන් යුක්ත හරි ලස්සන කාරණාවක් අපිට කල්යාණ මිත්‍රයව තෝරගන්නට. දැන් පින්වත් මහත්තයා බලන්න අපි මේ සමාජයේ දෙහා දැක්කොත් මේ සමාජයේ කල්යාණ මිත්‍රෝ ඉන්නවද කියන එක අපිට ප්‍රශ්නයක්. ඊට පස්සේ දැන් කල්යාණ මිත්‍රයා ගැන අපි කියලා දුන්නාම කවුද කල්යාණ මිත්‍රයා කියලා තෝරා බේරාගන්නේ? මොකද්ද කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය? අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සූත්‍ර දේශනාවේදී කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය මොකද්ද කියලා. කල්යාණ මිත්‍රයා ශ්‍රද්ධාවන්තයි. මොකද්ද මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ? සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි. තථාගතයන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාවන්තයි කල්යාණ මිත්‍රයා. එතකොට ශ්‍රද්ධාවන්තයා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි පහදිනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි පැහැදිච්ච පුද්ගලයා ඒ ශ්‍රී සද්ධර්මයට පහදිනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේට ශ්‍රී සද්ධර්මයට පැහැදිච්ච ශ්‍රාවකයා ආර්ය මහා සංඝරත්නයට පහදිනවා. අන්නේ තෙරුවණ කෙරෙහි පැහැදීමක් ඇති කරගන්නවා. මේක තමයි කල්යාණ මිත්‍රයාගේ ප්‍රධාන ස්වરૂපය. මේ කල්යාණ මිත්‍රා තෝරා බේරා ගන්නට විදිහ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන කල්යාණ මිත්‍රයා කියන්නේ සිල්වත් පුද්ගලයෙක්. දුස්සීලෙක් නෙමෙයි. කල්යාණ මිත්‍රයා කියන්නේ සිල්වත් කෙනෙක්. එතකොට ඒ වගේම කල්යාණ මිත්‍රයා කියන්නේ ත්‍යාගවන්ත කෙනෙක්. ඒ වගේම කල්යාණ මිත්‍රයා කියන්නේ ප්‍රඥාවන්ත කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ කාරණා හතරෙන් යුක්ත පුද්ගලයෙක් ඉන්නවනම්. ඒ කියන්නේ යම්කිසි ගමක හරි, නියංගමක හරි ඉන්නවනම් ඒ පුද්ගලයා ඇසුරු කරන්න කියනවා. ඒ මොකද ඒ ඇසුරු කරන්න කියලා කියන්නේ? ඒ කෙනාගේ ඒ ගුණධර්ම වලට අනුව ඒ උදවිය ඇසුරු කරන උදවිය හික්මෙනවා. එතකොට ඒක නා ශ්‍රද්ධාවන්ත නම් ඒ ශ්‍රද්ධාවට අනුව ඒක නා ඇසුරු කරන පුද්ගලයා හික්මෙනවා. දැන් මහත්මයා මේ සමාජෙ බැලුවොත් දැන් මේ අසත්පුරුෂ ඇසුර නෙමෙයි හැම දෙයකට මුල් වෙලා තියෙන්නේ. අපේ ආමතුරුනේ දැන් හිරගෙදරකට ගත්තොත් හිරගෙදරකට ගියොත් බහුතරයක් ඒ මැදිරියකට ගිහින් ඉන්නේ සිර මැදිරියක ඉන්නේ හරි මිත්‍රයෙක් නැති නිසා. නැති නිසා. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයා මුණ නොගැසීම. දැන් පොඩි කාලෙම සමහරක් වෙලාවට දෙමාපියෝ කල්යාණ මිත්‍රයෝ වෙන්නට හදනවා. එහෙම නැත්නම් ගුරුවරු කල්යාණ මිත්‍රයෝ වෙන්නට හදනවා. අන්න ඒ කල්යාණ මිත්‍රව ප්‍රතික්ෂේප කරනවා. අසත්පුරුෂ ඇසුරට වැටිලා තමන්ගේ ජීවිතය විනාශ කරගන්නවා. මේ හැම දෙයකට මුල අසත්පුරුෂයා. ඒ කියන්නේ ජීවිතය විනාශ වෙන්නට මේ අසත්පුරුෂයාගේ ඇසුර තරම් හේතු වෙන වෙන දෙයක් මේ ලෝකේ නැහැ. ඒ වගේම ජීවිතයේ යහපත පිණිස උපකාරී වෙන්න, ඒ කියන්නේ ජීවිතය යහපත් කරගන්නට මේ ජීවිතයේදී උපකාරී වෙන කල්යාණ මිත්‍රයා තරම් දෙයක් නැහැ. මේ ධර්ම මාර්ගයට උනත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ ධර්ම මාර්ගයේම රඳාපවතින කවුරු මතද? කල්යාණ මිත්‍රයා මතයි කියනවා. දැන් අර අසත්පුරුෂයා ගැළපිලා යන එක මේ සමාජේ පේන්නට තියෙන දෙයක් නේ. දැන් බේබදුකම් කරන මත්පැන් මද්ද්‍රව්‍ය පානය කරන කෙනාට මත්පැන් මද්ද්‍රව්‍ය පානය කරන කෙනා ලස්සනට ගැළපිලා යනවනේ මේ සමාජේ. එතකොට සල්ලාලකම් කරන ගෑනෝ පිරිමි උදවිය ලස්සනට මේ සමාජේ ගැළපිලා යනවනේ. ඒ ගැළපිලා යන කුමක් නිසාද? අර ධාතු ස්වභාවය නිසා. ඒ මොකද? අසත්පුරුෂයා ගිහලා අසත්පුරුෂයා ගොඩට එකතු වෙනවා. සත්පුරුෂයා එකතු වෙන සත්පුරුෂයා ගොඩට. ධර්මයේ තුල සඳහන් වෙනවා අසත්පුරුෂයාට සත්පුරුෂයා කවුද අසත්පුරුෂයා කවුද කියලා හඳුනා ගන්නට බෑ. හැබැයි සත්පුරුෂයාට පුළුවන් අසත්පුරුෂයා කවුද සත්පුරුෂයා කවුද කියලා හඳුනා ගන්නට. අන්න ඒ නිසා අපිට දැනුම් තේරුම් නැතිනම් අපි මහත්ය ඇසුරු කරන්නට උත්සාහ කරන්නට ඕනේ කල්යාණ මිත්‍රයා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඇසුරු කරන්නට කෙනෙක් නැතිනම් හරියට දිනපු රටක් අතහැරලා යන රජෙක් වගේ තනිය වාසය කරන්න කියනවා. ඒ කියන්නේ ඇසුරු කරන්නට කල්යාණ මිත්‍රයෙක් නැතිනම්. ඒ මොකද අසත්පුරුෂයෝ 1000ක් ඇසුරු කරනවට වඩා තනිය වාසය කරන එක සැපක්. තමන්ගේ ජීවිතයේ යහපත පිණිස ඒක උපකාරී වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්න ඒ කල්යාණ මිත්‍රව තමන්ගේ ජීවිතේට එකතු කරගන්න කියනවා. කල්යාණ මිත්‍රව තමන්ගේ ජීවිතේට එකතු කරගත්තොත්, කල්යාණ මිත්‍රව ඇසුරු කරොත්, ඒ කෙනාට මේ ජීවිතයේදී මේ කාරණාව හිතසුව පිණිස පවතින කාරණාවක් කියනවා. දැන් අපි මෙතන කාරණා තුනක් කතා කළා. ඒ කියන්නේ පළවෙනි කාරණා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ජීවිතයේදී මේ යහපත පිණිස මේ උට්ටාන සම්පදාව අපිට උපකාරී වෙනවා කියනවා. දෙවෙනි කාරණාව තමයි ආරක්ක සම්පදාව. තුන්වෙනි කාරණාව තමයි කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම. හතරවෙනි කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමජීවි කතාව. සමජීවි කතාව කියලා කියන්නේ සමබර ජීවිතයක් ගත කරන්නට කියනවා.
ඒ කියන්නේ තමන් දැනගන්නට ඕනේ තමන්ගේ ආදායම කොච්චරද තමන්ගේ වියදමද කොච්චරද කියලා. එතකොට තමන්ගේ ආදායමත් දැනගෙන තමන්ගේ වියදමත් දැනගෙන බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. එතකොට ඒ කෙනා ඊටාම මහත් නොවුත් ඊටාම පහත් නොවුත් සමබර ජීවිතයක් ගත කරනවා. අපේ භාෂාවෙන් කිව්වොත් අපේ හැමදෙරුනේ අයවැය. ඔව් අයවැය. ඒ කියන්නේ තමන්ට වැය වෙන්නේ කොච්චරද කියලා දන්නවා. තමන්ගේ ආදායම කොච්චරද කියලා ඒ කෙනා දන්නවා. එතකොට ඒ කෙනා තමන්ගේ ඒ කියන්නේ ඒ අයවැය සමබර කරනවා කියනවා හරියට තරාදියක් සමබර කරනවා වගේ. ඒ විදිහට ජීවිතයක් ගත කරන්න කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා ආදායමක් ඇතිව දුකසේ ජීවත් වෙන්න එපා කියනවා. එතකොට අල්ප ආදායමක් ඇතිව මේ උදාර ජීවිත ගත කරන්නටත් යන්න එපා කියනවා. දැන් මේ මිනිස්සු සමහරක් වෙලාවට මේ බංකොලොත් වෙලා පෞල් පිටින් විනාශ වෙලා යන්නේ මෙන්න මේ දේවල් නිසානේ. ඒ කියන්නේ Tamanට සමහරකට ධනයක් නැහැ. දැන් මේ රටවල් පාවා මේ සමහර වෙලාවට ණය වෙන්නට මේ හේතුවක් මේක. ඒ මොකද Tamanට මේ දේවල් ගෙවන්නට පුළුවන්ද? Tamanට මේ දේවල් කරන්නට පුළුවන්ද කියලා හිතලා බලන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අර විදිහට ජීවත් වෙන්න එපා කියනවා. සමබරව ජීවත් වෙන්නට කියනවා. දැන් යම්කිසි කෙනෙක් අල්ප ආදායමක් ඇතිව උදාර ජීවිතයක් ගත කරන්නට ගියොත් මොකද වෙන්නේ? ඒ කෙනාට මිනිස්සු කියනවා මේ උන්ද දිඹුල් කන්න ජීවත් වෙනවා කියනවා. ඒ මොකද දිඹුල් කන්නට ආස කෙනෙක් දිඹුල් ගහක් යටට යනවා. ගිහලා දිඹුල් ගහ හොල්ලනවා. එතකොට එතන තියෙන අමු ගෙඩි, පැහිච්ච ගෙඩි හැම එකම බිමට වැටෙනවා. එතන කීපයක් කාලයකින් එතන යන්නට යනවා. එතකොට අර හැමදේම අපරාධේ. එහෙම ජීවත් වෙන්නට එපා කියනවා. එතකොට මේ මිනිස්සු මොකද ඒ කෙනාට කියන්නේ මුන් නැහැ දිමුල් කන්නේ නැහැ ජීවිතය ගත කරනවා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා ආදායමක තු දුකසේ ජීවත් වෙන්නටත් එපා කියනවා. එහෙම වුණොත් මිනිස්සු කියනවා ඒ කෙනාට මේ කෙනා අනාථ මරණයකින් මැරෙන්නේ කුසේ ජීවිතය ගත කරනවා කියනවා. නේ එහෙම මිනිස්සු මේ සමාජයේ ඉන්නවනේ. දැන් මේ ධර්මයේ තුල වුණා අතීතයේ ඒවා කතා ඕනේ තරම් දකින්නට තියෙන මේ වර්තමාන සමාජය දැක්කත් අපිට ඒක ගන්න හොඳට දකින්නට තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙම වෙන්නටත් එපා කියනවා. සමබරව ජීවිතය ගත කරන්න කියනවා. ඒ සමබර ජීවිකාව ඒ කියනවා මේ ජීවිතයේදී හිතසුව පිණිස පවතින කාරණාවක් කියනවා. ඒතකොට දැන් අපි මෙතන කාරණා හතරක් කතා කරා. දැන් අපි අර කලින් කතා කරා වගේ උට්ටාන සම්පදාමින් යුක්තව කටයුතු කරන්න කියනවා. ඒ වගේම ඒ ධනයට ආරක්ෂාව සපයන්න කියනවා. ඒ වගේම කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න කියනවා. ඒ වගේම සම්බරව ජීවිතේ ගත කරන්න කියනවා. එතකොට මහත්තයා මේ කාරණා හතරෙන් යුක්තව ජීවිතේ ගත කරනකොට ඒ කෙනාගේ ජීවිතේ ඒකාන්තයෙන්ම සාර්ථක වෙනවා. දැන් මේ කාරණා මේ මට හිතිච්ච දෙයක් කියනවා නෙමෙයි. මේ කාරණා බුදුරජාන් වහන්සේ විසින් දේශනා කරපු කාරණාව. බුදුරජාන් වහන්සේ මේ දීඝජානු කෝලියට දේශනා කරනවා මේ කාරණා හතරෙන් යුක්ත වෙලා කටයුතු කරන්නට. එතකොට ඒ කෙනාට මේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් කියලා. හැබැයි ඒ කෙනාට ඊට පස්සේ අවදානමක් තියෙනවා. ඒ අවදානම මොකක්ද? බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ අවදානම් හතරක් තියෙනවා කියනවා. ඒ අවදාන හතරට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා අපාය මුඛ හතරක් කියලා. මොනවද මේ අපාය මුඛ? අපාය පළවෙනි අපාය මුඛය තමයි ස්ත්‍රී දූර්ත භව. දෙවෙනි අපාය මුඛය තමයි සුරා දූර්ත භව. තුන්වෙනි අපාය මුඛය තමයි සූදු කරුවෙක් වුණොත්. එහෙම නැත්නම් හතරවෙනි කාරණාව අර තුනම තිබ්බේ නැතත් හතරවෙනි කාරණාව ඇති කරගත්තොත් අර තුනම ඇති වෙනවා. ඒ මොකක්ද? පාපී යහළුවන් ඇති බව. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කොච්චර ධනය හම්බ කළත් අර කාරණා හතරට අහු වුණොත් මේ කාරණා හතරෙන් යුක්ත වුණොත් ඒ කෙනාගේ ජීවිතයේ අපාය මුඛ හතරක් විවෘත වුණා කියනවා. හරියට ඒකට උදාහරණයක් පෙන්වලා දෙනවා. විශාල ජලාශයක් තියෙනවා. ඒ ජලාශයට ජලයේ එන දොරටු හතරක් තියෙනවා. ජලයේ පිට වෙන දොරටු හතරක් තියෙනවා. එතකොට ඒ යම්කිසි පුද්ගලයෙක් අර අපාය මුඛ හතරෙන් යුක්ත වුණොත් ඒ කෙනා අර හරියට ජලාශයෙන් වතුර පිට වෙන දොරටු හතර ඇරියා වගේ කියනවා. එතකොට මේ ජලාශයට මොකද වෙන්නේ? ඒ පොකුණට ඒ ජලාශයට නැත්තම් විපතක්මයි වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා අන්න ඒ වගේ තමයි කියනවා. මනුස්සයෙකුගේ ජීවිතය තුළ මෙන්න මේ කාරණා හතර ඇති වුණා. ඒ කියන්නේ පළවෙනි කාරණා අපි සරලව කියව සල්ලාල බව. දෙවෙනි කම බේබදුකමනේ. ඊට පස්සේ මේ සූදු ක්‍රියා කරනවා. ඊට පස්සේ පාපී යහළුවන්ගේ ඇසුර. මේ ජීවිත විනාශ වෙන්නට උපකාරී වෙන කරුණ මේවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙන්න මේ කාරණා හතරෙන් වළකින්න කියනවා. එතකොට දැන් අපි මෙතන කාරණා හතරක් කතා කළා. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ ජීවිතයේදී ඒ කාරණා හතර පුරුදු කරොත් ඒ කෙනාගේ ජීවිතේ ඒකාන්තයෙන්ම ඒ කෙනාට මේ ජීවිතයේදී ඒ කාරණා හතර හිතසුව පිණිස පවතිනවා කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අපිට අවදානම් හතරකුත් පෙන්වලා දෙනවා. ඒ කියන්නේ මේ හතරට අහු වුණොත් ඒ කෙනාගේ ජීවිතය විනාශ වෙනවා කියනවා. අපාය මුඛ හතරක් බවට පත් වෙනවා කියනවා. ඊට පස්සේ දැන් අපි දැන් මේ දීඝජානු කෝලිය බුදුරජාණන් වහන්සේගෙන් විමසුවේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ජීවිතයේදී මොකද්ද හිතසුව පිණිස පවතින්නේ?
පරලෝකෙද අපිට මොකද්ද හිතසුව පිණිස පවතින්නේ කියලා විමසුවීම. එතකොට බුදුරජාණන් වහන්සේ මීළඟට දේශනා කරනවා මොන වගේ ධර්මයක් පුරුදු කළොත්ද පරලෝකෙද හිතසුව පිණිස පවතින්නේ කියලා. පළවෙනි කාරණාව තමයි පින්වත් මහත්තයා ශ්‍රද්ධාවන්ත බව. ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද? අර අපි කලින් කතා කරපු ශ්‍රද්ධෝ හෝති ශ්‍රද්ධහති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ සරණෙහි පිහිටන්ට කියනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි පහදින්නට කියනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගන්නට කියලා කියනවා. දැන් මේ ලෝකයට කලාතුරකින්මයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ ඔබටත් මටත් අපිට හැම දිනාටම සරණ යන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒතකොට මේක ඊටාම දුර්ලභ අවස්ථාවක්. බුද්ධෝත්පාද කාලය කියන්නේ ඊටාම දුර්ලභ කාලයක්. මේ මොකද මේ ලෝකේ හැම කාලෙකම බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. ඒතකොට බුදු කෙනෙක් පහළ වෙලා මේ ලෝකෙට ධර්මයක් දේශනා කරපු නිසා ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ධර්මය අපි හැම දිනාටම ශ්‍රවණය කරන්නට. එහෙම නැත්නම් මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. එතකොට මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබිලා තියෙනවා නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ සරණ පිහිටන්ට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ මොකද ඒ කාරණා පරලෝකෙද හිතසුව පිණිස පවතිනවා කියනවා. යෝ කෝචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමි. පහාය මානුසං දේහං දේවකායම් පරිපූර්ණෙස්සන්ති. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේව සරණ ගියොත් ඒ කෙනා අපායක නම් යන්නෙම නැහැ. මනුස්ස කය අතහරිනවා සමග මේ කෙනා ඒකාන්තයෙන්ම දෙවියන් අතර උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මේ ධර්මයේ තුල සඳහන් වෙනවා මේ කාරණාව. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ මේ සරණට පැමිණිලා නම් ඒ කෙනා සතර අපාය කියන්නේ නැහැ කියනවා. ඒ කෙනා මරණින් මත්තේ දෙවියන් අතර උපදින්න කියනවා. දැන් දෙවියන් අතර උපදිනවා කියන කොච්චර ලාභයක්ද? දැන් මේ සංසාර ගමන ගැන මේ ධර්මයේ ගැන දන්න උදවිය හැටියට අපි දන්නවා මේ සංසාර ගමනේ ස්වභාවය මොකක්ද කියලා. මේ සංසාර ගමනේ පින්වත් මහත්තයා අපි හැමදෙනාම මේ හැම කාලෙකම මනුස්ස ලෝකෙ උපදින්නේ නැහැ. අපි දෙවියන් අතර උපදින්නේ නැහැ. අපි බ්‍රහ්ම ලෝකෙ උපදින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ සංසාරගත ලෝක සත්වයාගේ මහගෙදර කියන සතර අපාය. ඒ මොකද අපි කොහෙ ගියත් අපි නැවත අපි මහගෙදරට යනවා වගේ මේ ලෝක සත්වයා කොහෙ ගිහිල්ලා ඉපදුනත් ඒක ඊට පස්සේ මරණින් මත්තේ සතර අපායට යන්න තියෙන අවදානම් වැඩි. ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් සරණ යාමෙන් ඒ කෙනාට සුගතිගාමී වෙන්නට හැකියාව ලැබෙනවා කියනවා. සුගතිගාමී වෙන්නට හැකියාව ලැබෙනවා. ඒ කෙනා ඒ මොකද අපි හැමෝම මරණයටපත් වෙනවා. අපි මරණයටපත් වෙන්නේ නැහැ වගේ ජීවත් වුණාට අපි හැමෝම මරණයටපත් වෙනවා. කවදා හරි මරණයටපත් වුණාම අපි කල්පනා කරලා බලන්නට ඕනේ අපේ ඊළඟ ජීවිතේ අපිට මොකද වෙන්නේ කියලා. දැන් පරලෝකය ගැන හිතන්නේ නැති කෙනෙකුට මේක වැදගත් නැති වෙන්නට පුළුවන්. ඒ මොකද මිනිසු තුල තියෙන මාන්නය නිසා මිනිස්සු හිතනවා මේ ජීවිතේ කාලා බීලා ජීවත් වෙන්නට ඕනේ කියනවා. විනෝද වෙන්නට ඕනේ කියනවා. අපි සංසාරේ ඕනේ තරම් විනෝද වෙලා ඇති. අපි සංසාරේ ඕනේ තරම් සැප විඳලත් ඇති. අපි සංසාරේ ඕනේ තරම් දුක් විඳලත් ඇති. හැබැයි අපි මේ ධර්මය අවබෝධ නොකරපු නිසා අපි තාම මේ සංසාරේ ගමන් කරනවා. එතකොට අපිට අවදානමක් තියෙනවා. අපි මරණින් මත්තේ කොහේ උපදීද කියන එක. එතකොට යම්කිසි ප්‍රඥාවන්තයෙක් හිතලා බැලුවොත් මම මෙහෙම ජීවිතේ ගත කරලා මම මරණයට පස්සේ මට මොකද වෙන්නේ කියලා. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවනේ මේ සංසාර ගමන ගැන. මරණින් මත්තේ යන්න තියෙන්නේ මේ සතර අපායට යන්නට තියෙන ඉඩකඩ වැඩි කියනවා. හැබැයි යම් කිසි කෙනෙකුට මේ බුදුරජාණන් වහන්සේ සරණට එන්නට පුළුවන් නම් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් සරණ යන්නට ඕනේ. ඒ කාරණාව වැදගත්. එහෙම නැතුව මෙතන මේ සරණ කියලා සඳහන් කරන්නේ මේ බුද්ධං සරණං ගච්ඡාමි කීමවත්, ධම්මං සරණං ගච්ඡාමි කීමවත්, සංඝං සරණං ගච්ඡාමි කීමවත් නෙමෙයි. මේක මහත්තයා මේ වර්තමාන සමාජය තුළ මේ ඒ කියන්නේ තියෙන ප්‍රශ්නයක් මේක. අපි පාසල් යන කාලේ කුඩා කාලේ ඉඳන් අපි ඉස්කෝලේ යනකොට එතකොට අපි කියනවා අපි මේ බුද්ධං සරණං ගච්ඡාමි කියනවා, ධම්මං සරණං ගච්ඡාමි කියනවා, සංඝං සරණං ගච්ඡාමි කියලා කියනවා. මෙහෙම කිව්වට සරණ පිළිහිටන්නේ නැහැ. උදේ හවසත් කියනවා අපි. උදේ හවසත් කියනවා අපි මල් පහන් පූජා කරනවා නේ. අපි එතකොට සෑයට බෝධියට වන්දනා කරනවා. හැබැයි Taman කල්පනා කරලා බලන්න ඕනේ මේ සරණ කියන්නේ මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධින්. ශ්‍රද්ධාව කියන්නේ තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම. පින්වත් මහත්තයා තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහාගත්තේ නැති කෙනෙක් කවමදාකවත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සරණ යන්නේ නැහැ. ධර්මයේ කෙරෙහි පහදින්නේ නැහැ. එහෙම නැත්නම් සංඝයා කෙරෙහි පහදින්නේ නැහැ. මුලින්ම මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට එන්නට ඕනේ. Tamanට ලැබිලා තියෙන පින්වතුන් දැනගන්නට ඕනේ. Tamanට මේ ලැබිච්ච දුර්ලභ අවස්ථාව. මේ බණපදයේ හරි පින්වතුනි ඔබට ශ්‍රවණය කරන්නට ලැබෙනවා නම් ඔබ හිතන්නට ඕනේ ඔබ ශණය ලැබපු කෙනෙක්. ඔබ බටහිර රටක ඉපදුනා නම් ඔබට මේ බණපදයේ ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ නැහැ. ඔබට අර භෞතික සැප සම්පත් ලැබෙයි. මිල මුදල් ලැබෙයි. නේ යාන වාහන සැපසේ ජීවත් වෙන්නට අවස්ථාව ලැබෙයි.
ඒ හැමදේම తాවකාලිකයි. කවමදාක හරි අපි මරණයටපත් වෙනවා. නේ? ඉතින් මරණයටපත් වෙලා මේ සංසාර ගමනට වැටුනහම අපිට මොකද වෙන්නේ? ඒ සංසාර ගමනම සුවපත් කරගන්නට හැකියාව ලැබෙන මේ ධර්මය අපිට මුණ ගැහිලා තියෙනවා. ධර්මයේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ අමතස්ස දාතා ධම්මස් ස්වාමී. බුදුරජාණන් වහන්සේ අමෘතේ දන් දුන්නා. මේ ලෝක සත්වයාට මේ සංසාර දුකෙන් නිදහස් වෙන මාර්ගය පෙන්වලා දුන්නා. ඒ වගේ ශාස්ත්‍රුන් වහන්සේ නමක් නේද මට සරණ යන්නට ලැබුණේ කියලා සතුටු වෙන්නට ඕනේ. දුකසේ හරි මේ ධර්මයේ පුරුදු කරන්නට ඕනේ. මේ දුකසේ හරි බුදුරජාණන් වහන්සේගේ සරණේ පෙන්නලා කටයුතු කරන්නට ඕනේ. මේ ලාභ සත්කාර වෙනුවෙන් මේ සරණ අතාරින්නේ නැතුව ඒ බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වුණා. මටත් ඒ බුදුරජාණන් වහන්සේව සරණ යන්නට ලැබුණා. ඒ බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ ගුණේ යුක්තයි නේද කියලා ඒ බුදුරජාණන් වහන්සේගේ සරණට එන්නට ඕනේ. ඒ වගේම මේ බුදුරජාණන් වහන්සේ මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිස උපකාරී වන ධර්මයේ දේශනා කළා තියෙනවා. ඒ ධර්මයේ සරණට පැමිණෙන්නට ඕනේ. එතකොට ශ්‍රාවක මහා සංඝරත්නය සරණ යන්නට ඕනේ. වර්තමානයේ පින්වතුන්ට හිතෙන්නට පුළුවන් සමහර මේ නොකටයුතු කන් නිසා මේ වගේ පිරිසක් මොකටද අපි සරණ යන්නේ කියලා. එහෙම හිතෙන්නට පුළුවන්. ඔබ හිතන්න පින්වතුන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ මේ සංඝයා කියන්නේ මේ බුද්ධ ශාසනය වැඩ හිටපු මහරහතන් වහන්සේලාගේ පටන් පැවතගෙන ඉන්න පිරිස. එතකොට ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා යම් කිසි කෙනෙක් දුස්සීලයක් භික්ෂුවක් ඉන්නවනම් අර සතර මහා සාගරයට උපමා කරනවා. ඒ මොකද සතර මහා සාගරයට මේ ශාසනය පෙන්වලා දෙනවා. සතර මහා සාගරයේ පින්වත් මහත්තයා මේ කුණු රඳින්නේ නැහැ. කුණු වෙරළට ගහනවා. ඒ කුණුත් අර සතර මහා සාගරයත් වගේ පෙවුන එකට වගේ පෙවුනට ඒ දෙක වෙන වෙනමයි තියෙන්නේ. ඒතකොට යම්කිසි දුස්සීල භික්ෂුවක් මේ බුද්ධ ශාසනය වාසය කරනවා නම් ඒ භික්ෂුව මේ ශාසනය වගේ හිටියට ඒ භික්ෂුත්වයෙන් චුත වෙලා ඒ කියන්නේ දුස්සීලත්වයට පැමිණිලා. එතකොට ඒ කෙනාට මේ ශාසනයේ අයිතියක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගේ මේ රහතන් වහන්සේලාගේ පටන් ඒ බුදුරජාණන් වහන්සේගේ හඳ මඩලින් උපන්නා වූ ඒ රහතන් වහන්සේලාගේ පටන් මේ බුද්ධ ශාසනයේ පැවතගෙන එන ඒ සිල්වත් ගුණවත් මහා සංඝරත්නය මම සරණ යන්නේ කියලා ඒ සරණට පැමිණෙන්නට ඕනේ. අන්න ඒකයි ශ්‍රද්ධාව. එතකොට භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙනවා මෙන්න මේ ශ්‍රද්ධාවට පැමිණෙන්න මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ මේ ගිහි ගෙදර වාසය කරන කුල පුත්‍රයාට පරලෝකෙදි හිතසුව පිණිස පවතින කාරණාවක් කියනවා. ඒක පළවෙනි කාරණාව පරලෝකෙදි හිතසුව පිණිස පවතින. දෙවෙනි කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන සිල්වත් බව. දැන් ගිහි ගෙදර වාසය කරන ශ්‍රාවකයාට බුදුරජාණන් වහන්සේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ආරක්ෂා කරන්න කියලා නැහැ. දැන් උපසම්පදා භික්ෂුන් වහන්සේ නම ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ආරක්ෂා කරන්නට ඕනේ. සාමණේර ස්වාමීන් වහන්සේ නමක් සාමණේර දස සීලය ආරක්ෂා කරන්නට ඕනේ. මේ ගිහි ගෙදර වාසය කරන ශ්‍රාවකයන්ට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ පංච සීලය ආරක්ෂා කරන්න කියනවා. ඒ කියන්නේ සතුන් මැරීමේ වළකින්න කියනවා. අන්සතු දේ ගැනීමේ වළකින්න කියනවා. වැරදි කාම සේවනයෙන් වළකින්න කියනවා. ඒ වගේම මත්පැන් මද්ද්‍රව්‍ය පානය වළකින්න කියනවා. ඒ වගේම මේ බොරු කීමේ වළකින්න කියනවා. මෙන්න මේ කාරණා පහෙන් වැළකීලා ඒ කෙනා ජීවිතය ගත කරනවා නම් ඒ ජීවිතය සිල්වත් ජීවිතයක්. නේ? ඒ කෙනාට මිල මුදල් නැති වෙන්නට පුළුවන්. හැබැයි ඒ ජීවිතය ශ්‍රේෂ්ඨ ජීවිතයක්. ඔබට පින්වතුනි ඔබ සිල්වත් ජීවිතයක් ඔබට ගත කරන්නට හැකියාව ලැබෙනවා නම් ඔබ සතුටු වෙන්නට ඕනේ. ඔබ ගත කරන්නේ ශ්‍රේෂ්ඨ ජීවිතයක් කියලා. දුස්සීලකම් කරන්නට ශ්‍රේෂ්ඨ හදවතක් තියෙන්නට ඕනේ නැහැ. දැන් අපි හිතනවා දැන් මිනිස්සු පු탁ජන ස්වභාවය නිසා හිතනවා මත්පැන් මද්ද්‍රව්‍ය පානය කරලා ඉන්නවනම් හරි ඒක ශ්‍රේෂ්ඨ දෙයක් විදිහට සලකනවා මේ සමාජයේ. සල්ලාලකම් කරනවා නම් ඒක මහා ශ්‍රේෂ්ඨ දෙයක් විදිහට සලකනවා. ඒ දේවල් මේ බුද්ධ ශාසනයේ මේ කල්යාණ මිත්‍ර සත්පුරුෂයෝ පෙන්වලා දීලා තියෙන ලාමක තුච්ච දේවල් විදිහට. ඒ දේවල් කරන්න මහා ශ්‍රේෂ්ඨ හදවතක් තියෙන්නට ඕනේ නැහැ. ශ්‍රේෂ්ඨ හදවතක් තියෙන්නට ඕනේ අන්න අර දේවල් වලින් වළකින්නට. පස්පව් දසකුසල වලින් වළකින්නට තමයි ශ්‍රේෂ්ඨ හදවතක් තියෙන්නට ඕනේ. ශ්‍රේෂ්ඨ ජීවිතයක් තියෙන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සිල්වත් ජීවිතයක් ඇති කරන්න කියනවා. සීලය කියන්නේ ඒ වගේම අපේ ජීවිතේ විශාල රැකවරණයක්. ඒ මොකද සිල්වත් ජීවිතයක් ගත කරොත් දුස්සීලය ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. දුස්සීල කෙනා දුස්සීල ආකාරයට ජීවිතය ගත කරලා ඒ කෙනා මරණයටපත් වුණොත් ඒ කෙනා මරණින් මත්තේ හරියට කරේ තියාගෙන ගිය බරක් බිමින් තියන්නේ නැහැ. ඒ කෙනා සතර අපායේ උපදිනවා. ඒ කෙනාට මහා ලොකු මේ ආයාසයක් දරන්නට දෙයක් නැහැ මේ දෙයට. එතකොට සිල්වත් කෙනා මරණින් මත්තේ සුගතිගාමී වෙනවා කියනවා. සිල්වත් ජීවිතයක් ගත කරොත්. ඒ වගේම මේ සමාජයේ මේ තමන් කරන වැරදි අඩුපාඩු මේ සමහර උදවි සාධාරණීකරණය කරනවා. මම දැන් මත්පැන් මද්ද්‍රව්‍ය ගත්තොත් ටිකයි බොන්නේ කියනවා. එතකොට මාත්‍යා ටිකක් බිව්වත් ගොඩක් බිව්වත් ඒ හැම අකුසලයකම ස්වභාවය ඒක. සුළුෙන් කරත් මහා පරිමාණයෙන් කරත් ඒ අකුසලේම තමයි.
එතකොට මත්පැන් පොඩ්ඩක් බිව්වොත් ඒ කෙනා මරණයටපත් වෙනකොට ඒ විදිහෙන් නම් තමන්ගේ ජීවිතය ගත කරලා තියෙන්නේ. ඒ කෙනා මරණයටපත් වෙන්නේ දුස්සීල කෙනෙක් විදිහට. ඒ කෙනා අර සිල්පදේ කඩාගත්ත කෙනෙක් විදිහට. ඒ වගේම අපේ හැමදෙනේ තරහ අවසර දැන් සමහර යාළුවෝ නැති කරගන්න බැරිකමට චුට්ටක් ගත්තා කියනවා. හැබැයි එතන ඒ කල්යාණ මිත්‍රෝ නෙමෙයි. කල්යාණ මිත්‍රෝ නෙමෙයි. ඒ වගේ යහළුවෝ අතහැරෙන එකම තමයි හොඳ. දැන් අපි කලින් කතා කරන්නේ කල්යාණ මිත්‍රයේ ස්වභාවය. කල්යාණ මිත්‍රයා කියන්නේ දුස්සීලෙක් නෙමෙයි. කල්යාණ මිත්‍රයා කියන්නේ මේ ආමිෂයෙන් උපකාර කරන කෙනෙක් නෙමෙයි. දැන් අපි හිතනවා එහෙම දැන් පුතග්ජන ස්වභාවය නිසා අපිට මිල මුදල් දෙනවනම් අපිට ඕන දෙයකට උදව් කරනවා නම් අපි හිතනවා අන්න මගේ කල්යාණ මිත්‍රයා කියලා. ඒ කල්යාණ මිත්‍රයා ස්වභාවය නෙමෙයි. අපි මහත්වයේ ප්‍රශ්න ඔක්කොම මේ මරණින් මෙහානේ අපි හැමදේම කල්පනා කරන්නේ. මරණින් මෙහා ලාභ සත්කාර ටික නැති වෙයි කියලා අපි බයයි. හැබැයි ඒ සුළු දෙයක් නිසා අපි මහා දුකකට වැටෙනවා සතර මේ මරණින් මත්තේ. නේ මේ සතර අපායට වැටෙන්නට තියෙන ඉඩකඩ වැඩි අපිට. ඉතින් මේ අර අපි කලින් කතා කරේ දැන් මේ අකුසලයේ ස්වභාවය මේ. දැන් අකුසලයේ පොඩියට කරත් අකුසලයේ විශාල වශයෙන් කරත් අකුසලයේම තමයි. ඉතලා අපි සමහර උදවියා කියන අපි මහලා තියෙනවා අපි පිළිවෙලකට බොන්නේ කියනවා. ඒ එහෙම පිළිවෙලකට බොනවා කියලා දෙයක් නැහැ. ඒ කියන්නේ එහෙම මේ අකුසල් වල මේ ප්‍රභේද නැහැ. අකුසලයේම තමයි. දැන් අසෝචි ගත්තොත් අසෝචි චුට්ටක් තිබ්බත් ගඳයි. අසෝචි ගොඩක් තිබ්බත් ගඳයි. ඒතකොට අසෝචි ටික මල්ලාසනයක ගිහිල්ලා තිබ්බ කියලා ඒක සුවඳ ගහන්නේ නැහැ. චුට්ටක්. ඒක තමයි අකුසලයේ ස්වභාවය. අන්න ඒ නිසා අනමත්තේසු වජ්ජේසු බය දස්සාවි. අනුමාත්‍ර වර්ධිත බය දකින්නට ඕනේ. අකුසලයට බය වෙන්නට ඕනේ. ලැජ්ජාව බය තමන්ගේ තුල ඇති කරගන්නට ඕනේ. තමන් කල්පනා කරන්නට ඕනේ මූලික වශයෙන් අකුසලය හිතට එනකොට මේ දේ කරොත් මේන් රැස් වෙන විපාකය මොකද්ද මට රැස් වෙන්නේ? මේ දේ කරොත් මට මොන වගේ දුකක් විඳින්නට සිද්ධ වෙයිද? දැන් මේ සමාජයේ බැලුවොත් මහතම මිනිස්සු කොච්චර දුකටපත් වෙලා වාසය කරනවද? සමහර කුඩා දරුවෝ අපි දකින අනාථ වෙලා, සමහර තමන්ව මේ ලෝකෙට බිහි කරපු දෙමාපියෝම තමන්ගේ ජීවිතේ නැති කරනවා. එතකොට අපිට සමහර වෙලාවට කම්පාවක් ඇති වෙනවා. අනේ මේ මොකද්ද මේ මිනිසුන්ට වෙලා තියෙන්නේ? අනේ මේ පව් නේද මේ දරුවෝ? මේ මිනිස්සු පව් නේද කියලා. එතකොට ඒ කොච්චර පව් කියලා කිව්වත් තමන් කරගත්ත දේම තමයි තමන් විපාක විඳින්නේ. ඒ මොකද දැන් මේ ජීවිතේ මහත්තයා අපි සැපක් විඳිනවා නම් ඒ සැපට හේතු උනේ අපි සංසාරයේ කරපු කුසල්. එතකොට අපි මේ ජීවිතේ කරන දේට අනුව තමයි අපේ අනාගතයේ අපේ සංසාර ගමන තීරණය වෙන්නේ. දැන් අපි දන්නවා අපි චූල කම්ම විභංග සූත්‍ර වගේ දේවල් වල සඳහන් වෙලා තියෙනවා. මේ අකුසලේ විපාක මොනවද කියලා. නේ? එතකොට තමන් කරපු දේම තමයි තමන් විපාකයක් විදිහට අරගෙන යන්නේ. අපේ හැමදෙරේ ප්‍රශ්නයක් පැන නගිනවා එතකොට. දැන් බොහෝ දෙනා හිතනවා ඔය පෙර කරන ලද කර්මෙන්ද තමයි මට මේ ජීවිත කාලේ මේ විදිහට විඳින්න වෙලා තියෙන්නේ. මං ඉන්න පරිසරය මෙහෙම වෙලා තියෙන්නේ. දැන් මේ ඉන්න යාළුවෝ ටික මෙහෙම වෙලා තියෙන්නේ. එතකොට මේ සියලු දුක් කන්දරාව තියෙන්නේ ඕක නිසා කියලා. එතකොට ඒ විදිහටම ගමන් කරන්න සිද්ධ වෙනවා කියලා. අපට ඔක වෙනස් කරගන්න බෑද මේ ආත්ම භාවයෙන්? ඉතින් මේ ඒක පිනිසනේ මහත්තයා මේ ධර්මයේ තියෙන්නේ. එහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජීවිතේ වර්ධින්නට පුළුවන්. දැන් හැමෝගෙම ජීවිත මේ මල්යහන් මතින් ඇවිල්ලා නැහැ. සුන්දර ජීවිත නැහැ. එතකොට දැන් මේ බුද්ධ ශාසනය වැඩ හිටිය අඟුලිමාල මහරහතන් වහන්සේගේ ජීවිත කතාව බලන්න. උන්වහන්සේ රහතන් වහන්සේ නමක් බවට පත් වුණානේ. එතකොට මිනී මරපු කෙනෙක් නේ. එතකොට ඒ වගේ පිරිසක් මේ බුද්ධ ශාසනය පිළිසන්න ලැබුවා නම් ඇයි ඔබටත් මටත් බැරි? එතකොට ඒක අපි සාධාරණීකරණය කරන ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා තමන් කරන දේ වරදින්න පුළුවන් ජීවිතේ. තමන්ගේ අති වරදින්නට පුළුවන්. එතකොට මේ වරදින්නේ නැහැ කියලා දෙයක් නැහැ. එතකොට ජීවිතේ සමහරක් වෙලාවට තමන් කරන දේ තේරෙන්නේ සමහරකට තරුණ වයස වෙන්නට පුළුවන්. ඒ වයස හැදෙන්න කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ මේ පරිපූර්ණ ජීවිතයක් ගත කිරීමක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. තමන්ට වැරද්ද තේරෙන්නේ කොයි කාලෙද? ඒ කාලේ තමන්ගේ වැරද්ද අඩුපාඩු හදා ගන්න කියනවා. එහෙම තේරිලත් සමහරු අය අලසකම නිසා ඒ විදිහටම ඉන්නවා. අලසකම නිසා. ඉතින් අපි කලින් කතා කරපු කාරණාව නැතිකමනේ. ඒ කියන්නේ අලසයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන තමන්ගේ මේ ජීවිතය යහපත් කරගන්න නම් අනලස වෙන්න කියනවා. ඒ වගේම තමන්ට වීරියක් නැතිකම. තමන් කල්පනා කරලා බලන්නේ නැහැ එතනින් එහාට. හැබැයි මහත එහෙම පිරිසක් හිටියට අර තමන්ගේ වැරද්ද හැටියට දැකලා තමන්ගේ වැරදි අඩුපාඩු සකස් කරගෙන යහපත් විදිහට ජීවිත ගත කරන උදවිය මේ වර්තමානයේත් ඉන්නවා. එහෙම නැත්තේ නැහැ. එතකොට තමන්ට ප්‍රශ්නයක් පැන නගිනවා. අර මහත්තයා කිව්වා වගේ පස්සේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. මම ඊට පස්සේ මට මේක දකින්න මිනිස්සු මට මොනවා කියයිද කියලා.
ඒ මොකද මේ අපේ මිනිසුන්ගේ තියෙන දෙයක් නෙමෙයි. ඒ කියන්නේ මිනිස්සු හොයනවා අනිත් අයගේ වැරදි අඩුපාඩු. සමහරක් වෙලාවට ඊට පස්සේ කියන ඔය සිල් රෙද්ද පොරවගෙන හිටියට අපි දන්නවනේ කොහොමද ජීවිතේ. ඒ කාලේ හිටියේ අපි කොහොමද දන්නවනේ අපිනේ දන්නේ කියලා. ඒ මිනිස්සුන්ගේ ස්වභාවය පින්වතුනි පින්වත් මහත්තයා මිනිස්සු කවමදාකවත් යහපත එහෙම කැමති වෙන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ස්වභාවයෙන්ම මිනිස්සු තව කෙනෙක්ගේ යහපත කැමති වෙන අඩුයි. ඒ ධර්මය පුරුදු කිරීමෙන් තමන්ගේ ජීවිතය හැඩගස්ස ගත්තොත් මිසක මිනිස්සු හරිම අර ආර්ථමාර්ථකාමීත්වය මිනිසුන්ගේ ජීවිත තුළ තියෙනවා නේ. එතකොට මිනිස්සු කැමති නැහැ. ඒ කියන්නේ මිනිස්සු සමහරක් වෙලා කෙනෙක් වැරදි අඩුපාඩු කරනවා. එතකම් ඒ කෙනාට බයිනවා. එතකොට ඒ කෙනා සමහරක් වෙලා වැරදි අඩුපාඩු හදා ගන්නවා. ඔබ හිතන්නට එපා පින්වතුනි. ඔබ වැරද්ද අඩුපාඩු සකස් කරගත්තා කියලා මේ ලෝකෙම ඔබට අත්පොල සන්නාද දෙයි කියලා. ඊට පස්සේ ඔබට ප්‍රශ්න එන්නට පුළුවන්. ඉතින් නිහඬව මේ ධර්ම මාර්ගේ ගමන් කරන්නට ඕනි. තමන්ට මේ ධර්මයේ මුණ ගැහුණොත් තමන් නිහඬ වෙන්නට ඕනි. තමන්ගේ ජීවිතය දිහා නුවණින් විමස තමන්ගේ ජීවිතය හැඩගස්ස ගන්නට ඕනි. තමන්ට කොයි වෙලාවෙද තමන්ට තේරුණේ තමන් කරන දේ වැරද්දක් කියලා. ඒ මොහොතේ හැදෙන්නට ඕනි. හැබැයි එහෙම කියලා ජීවිත කාලෙම වැරදි ආයෙ නොවෙන්නේ නැහැ. ආයෙ වැරදි වෙන්නට පුළුවන්. වැරදි වෙන්නට අපි උත්සාහ කරන්නට ඕනේ පින්වතුනි. ඒ වැරදි අඩුපාඩු සකස් කරගන්නට. එහෙම සකස් කරගන්නට උත්සාහ කළොත් කවමදාක හරි ඒ කෙනාට ඒ ජීවිතේ වැරදි අඩුපාඩු සකස් කරගන්නට හැකියාව ලැබෙනවා. අන්න ඒ නිසා සිල් ලකින්නට බැහැ කියලා ඒ දේ අතහල්ලා දාන්නට හොඳ නැහැ. අපිට මේ අපි කලින් කතා කරා වගේ දුර්ලභ අවස්ථාවක් පින්වතුනි අපිට ලැබිලා තියෙන්නේ නේ. බුද්ධෝත්පාදය කාලය මුණ ගැහිලා මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබිලා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිටපු රටක ඉපදෙන්නට ලැබිලා මේ ලොකු අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. ඉතින් අපිට මේ ධර්මයෙන් ඇහෙනවා නම් මේ දේවල් වැරදි කියලා අපි ප්‍රඥාවන්ත වෙන්නට ඕනේ මේ දේවල් හදා ගන්නට. මේ වැරදි අඩුපාඩු සකස් කර ගන්නට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සිල්වත් ජීවිතයක් යම් කිසි කෙනෙක් ගත කරනවා නම් ඒ සිල්වත් බව ඒ කෙනාට මරණින් මත්තේ සුගතිගාමී වීම පිණිස එහෙම නැත්නම් පරලොව සුගතිය පිණිස යහපත පිණිස උපකාර වෙනවා කියනවා. ඒ දෙවෙනි කාරණාව. ඒ කියන්නේ දැන් කාරණා හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පරලෝකයේදී හිතසුව පිණිස පවතින ඒ කාරණා මේ ජීවිතයේදී පුරුදු කරොත්. තුන්වෙනි කාරණාව තමයි ත්‍යාගවන්ත බව. ඒ කියන්නේ දන් දෙන්නට උත්සාහ කරන්නට ඕනේ. එතකොට මසුරු බව කියන්නේ අකුසලයක්. එතකොට ඒක ජීවිතය තුළ මේ අපිට අපේ ජීවිතය තුළ තියෙන දෙයක් තෘෂ්ණාව කියන්නේ. එතකොට මේ තෘෂ්ණාව නිසානේ අපි මේ සංසාර ගමනේ යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මේ තෘෂ්ණාව තමයි මේ උපතට හේතුව කියලා. එතකොට මේ මසුරු මල බැහැර කරන්න නම් ත්‍යාගවන්ත වෙන්නට ඕනේ. එතකොට ඒ විතරක් නෙමෙයි අපි දන් දෙනවා නම් එයින් අපේ ජීවිතේ විශාල මේ කුසලයක් රැස් වෙනවා. එතකොට ඒ හේතුවෙන් අපිට පරලෝකේ සුගතිගාමී වෙනවා. දැන් දානේ පෙන්වලා දෙන දාන සග්ගස්ස සෝපාන. දානේ කියන්නේ ස්වර්ගයට යන්නට සෝපානයක් කියන. එතකොට දන් දෙන්නට උත්සාහ කරන්නට ඕනේ. එතකොට මේ දාණය කිව්වහම මේ අපිට මේ මතක් වෙන්නේ මේ භික්ෂුන් වහන්සේලා උදෙසා දන් දීමනේ. පින්වත් මහත්තයා භික්ෂුන් වහන්සේලා උදෙසා දන් දීම පමණක් නෙමෙයි. අසරණ දරුවෙකුට ඉගෙන ගන්න උදව් කරත් ඒක දානයක්. ඛණ්ඩ නැති මේ සිල්වත් වේවා, දුස්සීල වේවා, මිනිස්සුෙකුට කෑම ටිකක් දුන්නත් දානයක්. තිරිසන් සතෙකුට කෑම ටිකක් දුන්නත් දානයක්. නේ? එතකොට ඒක තමයි දාන කියලා. අපි නිතර මෙන්න මේ අතහැරීම පුරුදු කරන්නට ඕනේ. හාමුදුරනේ දැන් මේ අර පවෙත් එහෙමනේ. පොඩි පාපෙත් ලොකු පාපෙත් ඒකේ තියෙන දේ ඒ වගේ. ඒ වගේම දානෙත් ඒ විදිහෙමද. පොඩි දෙයක් දුන්නත් ඒකේ ආනිසංස ඒ වගේද ලොකු. දැන් අපි මහා විශාල දන්සල් දෙනවා. ඒකේ මේ පින වැඩිද ඒකේ කුසල කර්මයේ වැඩිද කොහොමද අපේ හැමෝම. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම ප්‍රතික්ෂේප කරන්න එපා කියනවා. ඒක දේශනා කරනවා උදබින්දු නිපාතේන උදකුම් බෝපි පූරති. දැන් කලයකට වතුර බින්දුවක් කියන්නේ ඒ කලයට දැයිනවද? හැබැයි ඒ කලයට වතුර බින්දුව හරි පිරෙවුවොත් ඒ කවමදාක හරි කලේ පිරලා ඉතිරලා යනවනේ. ඒ වගේ මේ පොඩි දෙයක් මේක සුළු දෙයක් මේ ලොකු දෙයක් අපි කරන්න ඕනේ. එහෙම කියලා හිටියොත් සමහරවිට කවදාකවත් ඒක කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අර ඒ කියන්නේ අර අපි කිව්වොත් කලේ එකපාරම පුරවන්න හිටියොත්. හැබැයි කලයට වතුර බින්දුව හරි පින්වත් මහත්තයා කාලය තිස්සේ පිරවුවොත් ඒ කවදාක හරි ඒ කලේ පිරලා ඉතිරලා යනවනේ. අන්න ඒ නිසා පින්වතුනි එහෙම බැහැර කරන්න එපා. එහෙම බැහැර කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ සුළුවෙන් කරනකොට Tamanට තව පිනක් උපදිනවා. ඒතකොට Tamanට තව අවස්ථා උපදින්නට පුළුවන් පින් කරන්නට. ඒ නිසා නිතරම දන් දෙන්නට උත්සාහ කරනවා. Tamanට පුළුවන් කොයි ආකාරයෙන්ද Taman ඒ ආකාරයෙන් දන් දෙන්නට උත්සාහ ගන්නවා. ඒතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ත්‍යාගවන්ත බව කියලා කියන්නේ පරලෝකෙදී හිතසුව පිණිස පවතින කාරණාවක් කියනවා. හතරවෙනි කාරණාව තමයි පින්වත් මහත්තයා ප්‍රඥාවන්ත බව. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පඤ්ඤාවන්තස්ස අයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤන්තස්ස. මේ කොච්චර මේ ධර්මයේ ශ්‍රවණය කළත් මේ ධර්මය තේරුම් ගන්නවත් මේ ධර්මය අවබෝධ කරන්නටවත් බැහැ ප්‍රඥාව නැතිනම්. මේ ප්‍රඥාවන්තයටයි මේ ධර්මය.
අන්න ඒ නිසා අපි කලින් කතා කරපු අර මහත්තයා විමසපු ප්‍රශ්නේ. එතකොට අපි මේ ධර්මය අහනවා, මෙච්චර ධර්මය අහනවා, මෙච්චර ධර්මය කියනවා. ඇයි මේකේ ප්‍රතිඵලයක් නැත්තේ? ප්‍රඥාවන්ත වෙන්නට ඕනේ. ප්‍රඥාවන්තය මේ ධර්මය අහගෙන මේ තමන්ගේ දැනුම හුවා දක්වන්නට යන්නේ නැහැ. තව අයට ප්‍රකාශ කර කර මේ තමන්ව මේව කරන්නට යන්නේ නැහැ. ඒක නම් නිහඬව තමන්ගේ ජීවිතය තුළ ධර්මය පුරුදු කරනවා. දැන් රහතන් වහන්සේලාගේ ස්වභාවය බලන්න. රහතන් වහන්සේලා තමන්ගේ ගුණ ප්‍රකට කරන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මේ ධර්ම මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයා තමන්ගේ ගුණ ප්‍රකට කරන්නේ නැහැ. තමන් ප්‍රඥාවන්ත බව කියන්නේ මේ බාහිර දෙයක් නෙමෙයි. ඒක තමන්ගේ තුල තියෙන දෙයක්. එතකොට මේ ධර්මයේ ශ්‍රවණය කරන්න කරලා පින්වතුනි ඔබ මේ ධර්මයේ නැවත මේ ධර්මයේ නුවණින් විමසන්නට ඕනේ. ධර්මයේ නැවත නුවණින් විමසනකොට ඔබගේ ප්‍රඥාව අවදි වෙනවා. එතකොට මේ ප්‍රඥාවන්ත බව ඔබට උපකාරී වෙනවා මේ ධර්මය අවබෝධ කරන්නට. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනා පින්නනවා වගේ පරලෝකෙදී හිතසුව පිණිස පවතිනවා කියනවා. දැන් අපි දෙවෙනිවට කතා කරපු කාරණා හතර තමයි ශ්‍රද්ධාවන්ත බව. පරලෝකෙදී හිතසුව පිණිස පවතින කාරණාව. ඒ වගේම දෙවෙනි කාරණාව තමයි සිල්වත් බව. තුන්වෙනි කාරණාව තමයි ත්‍යාගවන්ත බව. හතරවෙනි කාරණාව ප්‍රඥාවන්ත බව. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ගිහි ගෙදර වාසය කරන කෙනාට ගිහි ගෙදර වාසය කරන මේ ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයා මෙන්න මේ කාරණා තමන්ගේ ජීවිතය තුළ පුරුදු කරන්න කියනවා. මේවා බැරි දේවල්ද? දැන් මේ ධර්මය තුලින් ඇහෙනවා නම් තමන්ට තියෙන්නේ මේ දේවල් නිහඬව මේ ධර්මය පුරුදු කිරීමයි. එතකොට ඒ පුරුදු කරනවා කියන එක දැන් අපට ඔබට ධර්මය දෙන්නට පුළුවන්. දැන් පින්වත් මහත්තයා මේ ආයතන මැදිහත් වෙලා මේ විදිහට මේ මිනිස්සු මේ උදවියගේ මේ හිතසුව පිණිස මේ ධර්මයේ දේශනා කරනවා නේ මේ වැඩසටහන් කරනවා. එතකොට ඒ වගේ දේවල් කරාට තව කෙනෙකුට තවත් කෙනෙක්ට මේ ධර්මය අවබෝධ කරවන්නට බෑ. ඒ ධර්මයේ අවබෝධ කිරීම තමන් සතු දෙයක්. ඒ මොකද බුදුරජාණන් වහන්සේ මේ නිතරම දේශනා කරන දෙයක් තමයි අත්ත දීපා භික්කවේ විහෙරත. අත්ත සරණ අනඤ්‍ය සරණ. තමන්ට දූපතක් කරගන්න කියනවා. තමන්ට සරණ වෙන්න කියනවා. අනඤ්‍ය සරණ. වෙන කෙනෙක් වෙන දෙයක් සරණ කරගන්න එපා කියනවා. ඒ මොකද පින්වත් මහත්තයා වෙන කෙනෙකුට වෙන දෙයකට තවත් කෙනෙකුට සරණ වෙන්නට බෑ. දැන් අපි මේ ධර්මයේ කියලා දුන්නට දැන් මේ ධර්මයේ මම පුරුදු කරොත් මේ ධර්මයේ ප්‍රතිඵල මට තියෙයි. මේ අහන ධර්මයේ ඔබ පුරුදු කළොත් ඒ ධර්මයේ ප්‍රතිඵල ඔබට තියෙයි. අන්න ඒ නිසා තමන්ට දූපතක් කරගන්න උත්සාහ කරන්නට ඕනේ. මේ හැම දෙයක්ම తాවකාලික දේවල්. තමන්ට මේ ජීවිතේ රැකවරණයක් තියෙන්නට පුළුවන්. තමන්ට දෙමාපියෝ නෑදෑ හිත මිත්‍රාදීන් දුවදරුවෝ මිල මුදල් දේපල වස්තු තියෙනව වෙන්න පුළුවන්. හැබැයි හැමදේම తాවකාලික දේවල්. අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනිය. මේ හැමදේම හැරදාලා යන්නට සිද්ධ වෙනවා. මේ මරණින් මේ හැමදේම කෙලවර වෙනවා. හැබැයි අපි කතා කරපු කාරණා ටික තමන් පුරුදු කළොත් තමන්ගේ මේ ජීවිතයත් යහපත්, තමන්ගේ පරලෝකෙත් යහපත්. අනේ නිසා පරලෝකෙ ගැන හිතන්නට ඕනේ. තමන්ගේ ජීවිතයට තමන්ම දූපතක් වෙන්නට උත්සාහ කරන්නට ඕනේ. තමන්ගේ ජීවිතයට සරණ වෙන්නට උත්සාහ කරන්නට ඕනේ. වෙන දෙයක් වෙන කෙනෙක් සරණ කරගන්නට බැහැ මේ ලෝකේ. අපේ හැමදෙරේ අපේ බහුතරයක් හිතන් ඉන්නේ මං වෙනුවෙන් තව කෙනෙක් ඕක හදලා දෙයි කියලා. අන්න ඒකනේ දැන් ඒක තමයි මේ මිනිසුන්ගේ තියෙන ගොඩක් මානසිකත්වය. ඒ කියන්නේ එක්ක මේ පන්සලකින් මේ වැඩේ කරගන්න. හාමුදුරුවෝ කරලා දෙයි. හාමුදුරුවෝ කරලා දෙයි. එහෙම නැත්නම් ආරණ්‍යෙන් කරලා දෙයි. එහෙම නැත්නම් තව කෙනෙක් මට කරලා දෙයි. එහෙම කරලා දෙන්න බෑ. නේ? අර අපි කලින් කිව්වා වගේ ප්‍රඥාවන්තයලා තමයි මේක තේරෙන්නේ. එහෙම කරගන්න බෑ පින්වතුනි. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ තමන් දූපතක් කරගන්න කියලා. දැන් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා තව කෙනෙකුට මේ ධර්මය අවබෝධ කෙරෙව්වේ නැහැ. අවබෝධ කර ගැනීම පිණිස ධර්මයේ දේශනා කළා. නේ? අපිත් ඔබට මේ ධර්මයේ දේශනා කරනවා. එතකොට ඔබ ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. අපේ හැමෝටම තරහ අවසර දැන් ඔය ප්‍රඥාවන්තය කියන කාරණාවත් බොහෝ දෙනා වැරදියට ගන්නවා. ඒක ආචාර උපාදිද, ගෞරව උපාදිද, මහාචාර උපාදිද නෙමෙයි. ප්‍රඥාව කියන්නේ ලිඛිතව තිබෙන්නා වූ සහතිකයක් නෙමෙයි කියලා පැහැදිලි කරගන්න ඕනේ. නැහැ. ඒක දැන් අපි මේ මහත්ය මේ ලාභ සත්කාරات එක්ක යන ගමනේ හැදිච්ච දේවල් නෙවුවා. එතකොට එහෙම දෙයක් නෙමෙයි මේ ප්‍රඥාව කියලා කියන්නේ. ප්‍රඥාව තියෙන්නට පුළුවන් දුගී මගේ යාචකයෙකුට උනත්. ඒ කෙනාට මේ ප්‍රඥාව තිබ්බොත් ඒ කෙනා කවදා හරි සංසාර දුකින් නිදහස් වීම පිණිස මේ ප්‍රඥාව උපකාර කරගන්නවා. එතකොට අර හැම දෙයක්ම తాවකාලික දේවල්. එතකොට නම් ගොත් තානාන්තර තනතුරු ලාභ සත්කාර ඒ දේ මත නෙමෙයි ප්‍රඥාව රඳා පවතින්නේ. නේ. එතකොට ඒ වැරදි වැටහීම නම් ඉවත් කරගන්නට ඕනේ. ඒක මේ සමාජයේ මේ කියන්නේ මුල් බැසගත්ත දෙයක්. ඒ දේ ධර්මයට හාත්පසින්ම වෙනස් දෙයක්. ධර්මය කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. එතකොට මේ ධර්ම මාර්ගය කියන්නේ තමන්ගේ ජීවිතේ තමන්ව පිළිසන්න කර ගැනීමක්. අන්න ඒ නිසා හරි ධර්මයේ තමන්ට මුණ ගැහුණා නම් තමන් නිහඬ වෙන්නට ඕනේ.
තමන් තුලින් තමන්ගේ ජීවිතේ ඉබිගම් කරලා බලන්න ඕනේ. තමන්ගේ වැරදි අඩුපාඩු කොහොමද සකස් කරගන්නේ කියලා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ධම්ම දීපා භික්කවේ විහෙරත. ධර්මයේ තමන්ගේ ජීවිතේට දූපතක් කරගන්න කියනවා. ධම්ම සරණ අනඤ්‍ය සරණ. ධර්මයේ තමන්ගේ ජීවිතේට සරණ කරගන්න කියනවා. වෙන දෙයක් වෙන කෙනෙක් සරණ කරගන්න එපා කියනවා. දැන් අර කලින් කිව්ව කාරණාවට තම කාරණා සඳහන් කරොත් දැන් මිනිස්සු ඔය වෙන දෙවිවරු සරණ යන්නට උත්සාහ කරන්නේ. වෙන දේවල් සරණ යන්නට උත්සාහ කරන. එහෙම බෑ. මේ ධර්මයේ සරණ යන්නට උත්සාහ කරන්න කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කර මේ ධර්මයේම තමන්ගේ ජීවිතේට දූපතක් කරගන්න කියනවා. වෙන දෙයක් වෙන කෙනෙක් සරණ කරගන්න එපා කියනවා. ඒ ආකාරයට කටයුතු කරන කෙනා පමණයි පින්වත් මහත්තයා තමන්ගේ ජීවිතේට තමන් පිළිසන්න කරගන්න කෙනා ධර්මයේ තමන්ගේ ජීවිතේට පිළිසන්න කරගන්න පුද්ගලයා විතරයි කවමදාක හරි මේ සංසාර දුකෙන් නිදහස් වෙන්නේ. අන්න ඒ නිසා පින්වතුනි ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කළා මේ ධර්මයේ තමන්ගේ ජීවිතයට ගලපාගෙන තමන්ගේ ජීවිතය යහපත් ජීවිතයක් බවට පත් කරගන්න උත්සාහ කරන්න. ඒතකොට මේ දහම් කාරණා වුණත් පින්වතුනි ඔබ ශ්‍රවණය කළා ඔබගේ ජීවිතයේ මේ දහම් කාරණා ප්‍රායෝගිකව එකතු කරගන්න. ප්‍රායෝගිකව එකතු කරගෙන තමන්ගේ ජීවිතය තුළ වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒ වැරදි අඩුපාඩු සකස් කරගෙන යහපත් සිල්වත් ගුණවත් ධර්මානුකූල ජීවිතයක් ඇති කරගන්න අපේ පින්වතුන් උත්සාහ කරගන්න ඕනේ. ඉතින් යහපත් සිල්වත් ගුණවත් ධර්මානුකූල ජීවිතයක් ඇති කරගන්න අපේ පින්වතුන් හැම දිනාටම මේ හිමිදිරි උදෑසන මේ උතුම් ධර්මානුශාසනාව උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ධර්මයේ පිළිසරණ කරගෙන ජීවිතය ආලෝකමත් කරගෙන අප ඔබට ඉන්න පුළුවන් නම් මේ මිහිතලය සුන්දර තැනක් වෙනවාමයි. ඒ නිසා සම්මාදිට්ඨි වැඩසටහන අද දවසේදී ඔබ වෙනුවෙන් තිලින කරන්නට යෙදුනේ ජාතික රූපවාහිනියේ ජාතික වගකීමක් ලෙස සෑම විටම ඉරිදා උදෑසන 6ට මේ දහම් පඬුර ගෙන එන්නේ ඒ අදහස පෙරදැරිවමයි. අපේගේ নমස්කාරය කෑගල්ලේ ආදිච්ච වංශ අපේ හාමුදුරන් වහන්සේ ඔබ වහන්සේට පූජා කර සිටිනවා. චිරජීවනයේ උදා වේවා. තව දුරටත් මේ ධර්ම දාණය ලෝවාසින්ට ලබා දීමට ශක්‍යතාවය ලැබේවා කියලා අපි පුණ්‍යානුමෝදනා කරන ඔබ වහන්සේට. ඒ වගේම සම්මාදිට්ඨි වැඩසටහන ඔබ වෙනුවෙන් තිලින කරන්න වූ වැඩසටහනක්. ඔබ වෙනුවෙන් කරන වැඩසටහනට ඔබටත් පුළුවන් දායකත්වයන් එක්කාසු කරන්න. මේ මැදිරියට එන්න කැමති පිරිවර දාමයට අපි ආරාධනා කරනවා එන්න. මේ උතුම් සදහම් ගඟුල සමගින් එක්කාසුවන්. ලොව කොතනක සිටියත් ජාතික නාලිකාව ඔබට විවෘත තැනක්. ඒ නිසා 0112 50 10 54 ඒ වගේම 077 17 80 753 මේ දිරේ දිස්වන දුරකථන අංක දෙකෙන් එකක් ආමන්ත්‍රණය කරන්න. සම්මාදිට්ඨි වැඩසටහන ඔබ වෙනුවෙන් විවෘත තැනක්. ඒක නිසා මේ මැදිරියට පැමිණ අප සමගින් මේ සදහම් චාරිකාවේ දෙන්නට පුළුවන්කමක් තිබෙනවා. ආයතනගතව පිරිස් එක්කාසු වෙන්නට සූදානම්. තමන්ගේ පවුලේ හිත මිත්‍රාදීන් ඥාතීන් එක්කාගෙන මෙතනට එන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඒ සියලු දෙනාට තමන්ගේ විශේෂ දවසක් වෙන්නට පුළුවන්, උපන්දිනයක් වෙන්නට පුළුවන්. ඊටමත් අර්ථවත් ලෙස ගත කරන්න සම්මාදිට්ඨි මැදිරිය ඔබ වෙනුවෙන් විවෘතයි. එයත් මතක් කරනවා. ඉරිදා කියන්නේ දවස ආරම්භ කරන්න නැතිනම් සතිය ආරම්භ කරන්නට හොඳ දෙයක්. හොඳ දවසක්. ඒ වගේම සතියක අවසානයේ නැවත ආවර්ජනය කරන්නට හොඳ දවසක්. ආරම්භ කරන්න, අවසන් කරන්න, වර්තමානයේ ජීවත් වෙන්න සම්මාදිට්ඨියෙන් සිටින්න. ඔබ සැමට තෙරුවන් සරණයි.